ආයිබෝවන් සැලොන් ටිචර් අදර්ණී YouTube channel එකට ඔයගොල්ලන්ව අදත් මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ කන්සල්ටේෂන් ෂීට් එක ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා MEQ level 4 paper එකේ එන තවත් විශේෂ ප්‍රශ්නයක් තමයි කන්සල්ටේෂන් ෂීට් කියන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ සැලොන් එකක් කරද්දී ඉතාමත් වැදගත් වෙන දෙයක්. මොකද මේකට සිංහලෙන් කියන්නේ සේවාදායක තොරතුරු සටහන කියලා. හරිද? දත්ත සටහන කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ කන්සල්ටේෂන් එකක් කිරීමේ වැදගත්කම තමයි අපි එතනදී යන්නේ සත්‍ය තොරතුරු. ඒ සත්‍ය තොරතුරු මත එයාගේ අවශ්‍යතාවය පරිදි අපිට පුළුවන් හොඳ විශ්වාසනීය සේවයක් කරන්න. ඉතින් ඒක ඇත්තටම නීතිමය පැත්තෙන් අපිට විශේෂ වාසියක් වෙනවා. මොකද දැන් සේවාදායකගේ සත්‍ය තොරතුරුනේ අපි සඳහන් කරන්නේ. දැන් එතනදී යාගේ කැමැත්තෙන් තමයි යාගේ අස්සන අරගෙන ඒ දේ සිද්ධ කරන්නේ. ඉතින් අපිට යම් ප්‍රශ්නයක් වුණොත් අපිට ඒක ඔප්පු කරන්න සාක්ෂියක් තියෙන්න ඕනේ. මෙයා අපේ කැමැත්තෙන් තමයි මේ සේවය ලබා ගත්තේ කියන එක. ඉතින් මෙතනදී අනිවාර්යෙන් ඔයගොල්ලෝ කන්සල්ටේෂන් ෂීට් එකක් ගන්න එක ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි වඩාත් විශ්වාසදායක සහ තෘප්තිමත් සේවයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි කන්සල්ටේෂන් ෂීට් එකේ තියෙන වැදගත්කම. දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ කන්සල්ටේෂන් ෂීට් එක ගැන. ඉතින් මෙතනදී මේකට සිංහලෙන් කියන්නේ සේවා දත්ත සටහන කියලා. ඉතින් මේකෙදී අනිවාර්යයෙන්ම සේවාදායකයාගේ නම. ඉතින් ගොඩාක් සුදුසුයි සම්පූර්ණ නම ලියන්න පුළුවන් නම් ඉතින් මෙතනදී ගොඩාක් දිග නමක් නම් ඔයාලට පුළුවන් මුල කුරු සමග ඉනිෂියල් ලෙටර්ස් එක්ක නම සඳහන් කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි උපන් දිනය වයස. ඉතින් උපන් දිනයේ වයස අපිට ගොඩාක් දුරට බලපානවා අපි කරන සේවයට වයස ගොඩාක් දුරට බලපානවා. දැන් උපන් දිනය කියන දේ අපි සාමාන්‍යයෙන් අර බිස්නස් ට්‍රික් එකක් විදිහට තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. මොකද අපිට එයාගේ උපන් දිනයක් වෙන දවසකට අපිට පුළුවන් එයාට විශ් එකක් දෙන්න. ඒ වගේ මේ හොඳ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ක්ලයන්ට් කැමති යාව සතුටු කරද්දී පොඩි විශ් එකකින් ඒකට තමයි අපි උපන් දිනය ගන්නෙ. ඊට පස්සේ අපි ස්ත්‍රී පුරුෂ භාවය දැන් යුනිසෙක්ස් සැලොන් එක නම් අනිවාර්යෙන් ස්ත්‍රී පුරුෂ භාවය ඒ කන්සල්ටේෂන් ෂීට් එකේ තියෙන්න ඕනේ. මොකද ස්ත්‍රී පුරුෂ භාවය මත අපි පාවිච්චි කරන නිෂ්පාදන වෙනස් වෙනවා. ඒ වගේම තමයි දුරකථන අංකය. අනිවාර්යයෙන්ම මේ දුරකථන අංකය කියන එක නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික තමයි මෙතනදී මම පැහැදිලි කරගෙන ගියේ. මේ ටික අනිවාර්යයෙන්ම කන්සල්ටේෂන් ෂීට් එකේ මූලික වශයෙන් අත්‍යවශ්‍ය වෙන දේවල්. ඊළඟට මම කතා කරන්න හදන්නේ සේවාදායකයා අපෙන් බලාපොරොත්තු වෙන සර්විස් එකක් තියෙනවානේ. ඉතින් ඒක තමයි අපි සඳහන් කරන්නේ මෙතනදී. දැන් එතනදී ඔයගොල්ලෝ මෙතනදී වඩාත් බුද්ධිමත් වෙන්න ඕනේ. යාට ගැළපෙන්න වෙනවද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්නත් ඕනේ. ඉතින් මෙතනදී ක්ලීන් අප් එකක් යා ඉල්ලුවොත් අපිට පුළුවන් මෙතනදී රයිට් මාක් එකක් එහෙම දාන්න. හරිද? එතකොට ෆේෂියල් එකක් ඒ වගේම ස්පෙෂල් ෆේෂියල් කියන්නේ ගැල්වනික් හයි ෆ්‍රීකවෙන්සි වගේ මැෂින් ආධාරයෙන් කරන ෆේෂියල් එක. ඒ වගේම මැනිකියුර්, අත්වලට කරන සත්කාරය, පෙඩිකියුර්, පාදවලට කරන සත්කාරය, වැක්ස්. ඒ කියන්නේ ස්කින් එකේ රෝම අයින් කරන එක. ඉතින් මෙතනදී තව සර්විස් ඔයගලන්ට දාන්න පුළුවන්. මේක එක්සැම්පල් විදියට තමයි මම දැම්මේ. ඒ වගේම තමයි මෙතන කන්සල්ටේෂන් ෂීට් එකේදී තවත් ගොඩක් මේ ලියන්න ඕන දේවල් තියෙනවා. ඒ ගැනත් මම දැන් සඳහන් කරන්නම්. කන්සල්ටේෂන් ෂීට් එක යටතේ ඊළඟට අපි කතා කරන්නේ සෞඛ්‍ය තත්ත්වය ගැන. මේක තමයි ඇත්තටම වැදගත්ම කොටස මෙතනදී. මොකද මේවා හරියට ඔයගොල්ලෝ සටහන් කරලා තිබ්බනම් ඒක නීතිමය වශයෙන් නිලුවක් පවතිනවා. මෙතනදී එයාගෙන් අනිවාර්යෙන් අහන්න ඕනේ ආසාත්මිකතා තියනවාද කියලා. සමහරුන්ට අන්නාසි, ඉස්සෝ, බලමාළු, ඒ වගේ සීෆුඩ් වර්ග, සමහර එළවලු පළතුරු වර්ග ඉතින් ඒ වගේ ඇලර්ජික් වෙනවනේ. ඉතින් අනිවාර්යෙන් ඒවා ගැන සඳහන් කරන්න ඕනේ. මොකද අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් වල ඒවා අන්තර්ගත වුණොත් සමහරට මේ සේවාදායකයාට ඒක මේ ඇලර්ජි තත්ත්වයක් පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර. ඉතින් මේ නිදන්ගත රෝග කියන්නේ ප්‍රෙෂර් එක, දියවැඩියාව, ඒ වගේ රෝග වලට බෙහෙත් ගන්නවා නම් ඇත්තටම දැන් හිතන්නකෝ හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙකුට ෆේෂියල් එකක් කරද්දී මසාජ් කරනවා. එතකොට ඒක හොඳ නැහැ. ඉතින් මේ වගේ දේවල් අපි හිතන්න ඕනේ. ඒ වගේ සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ එයා බලාපොරොත්තු වෙන දේවල් කරන්න අමාරුයි මෙතනදී. යුතුද කියන එක. ඉතින් ගර්භණී භාවයෙන් යුතු කෙනෙකුට වුණත් අපිට කරන්න බෑ ඇත්තටම ෆේෂියල්
මොකද හෝමෝන් අසමතුලිතතාවයත් එක්ක ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒකින්ද ඒව ගැනත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඊළඟට වෙනත් සෞඛ්‍යමය ගැටලු. ඉතින් අනිවාර්යෙන් ඒකත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහරුන්ට ෆිට් එක උණ ඒ වගේ දේවල් තියෙද්දි අපි කවදාවත් මේ සර්විස් කරන්න හොඳ නැහැ. ගෝවන රෝගයක් තියෙනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට රූපලාවන්‍යකාරයේ මේව කරන්න ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන්ම. ඊළඟට මම කතා කරන්නේ සමේ තත්ත්වය ගැන. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ එයාගේ සම විශ්ලේෂණය කරන්න ඕනේ. මොකද සම මෙතනදී හරියට ඔයගොල්ලෝ හරියට චෙක් කරේ නැත්නම් ඒ කියන්නේ ස්කින් ඇනලයිසර් මැෂින් එකකින් හරි මැග්නිෆයිර් ලැම්ප් එකකින් හරි තමයි ස්කින් එක අපි තීරණය කරන්න ඕනේ. මෙතනදී සාමාන්‍ය සමක්ද, ඊයදි සමක්ද, තෙල් සහිත සමක්ද, මිශ්‍ර සමක්ද, සංවේදී සමක්ද කියන එක ඔයගොල්ලෝ එතනින් පැහැදිලි කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ හැමේ මූණේ තියෙනවා T-zone කියලා. ඒ කියන්නේ නළලත් මේ නහයත් අතර කියන්නේ අපි T-zone කියලා. ඒ වගේම මේ කම්බුල් දෙපස නිකට ඒ පැත්තට කියන්නේ අපි V-zone කියලා. ඉතින් මෙතනදී ගොඩක් අයගේ සමේ තත්ත්වයේ තෙල් V-zone එක වියදි බවක් ගන්නවා නම් එතනදී අපි සඳහන් කරන්න ඕනේ මේ එයාගේ හැම මිශ්‍ර සමක් කියන එක. ඉතින් සංවේදී සමකට රතු වෙන පිම්පල්ස් එහෙම ඇති වෙන අවුවට ඉක්මනින් රතු වෙන ඒ වගේ සමක් විදිහට සංවේදී සමක් ගන්න පුළුවන්. ඉතින් මේවට අදාළ වෙන නිෂ්පාදන තෝරගන්න තමයි අපි මේ සමේ තත්ත්වයේ වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. විදිහට ගත්තොත් අපි ෆේෂියල් එකක් කරා නම් අපිට පුළුවන් ඒකට පාවිච්චි කරපු දැන් ක්ලෙන්සර්, ටෝනර් ඒ වගේ නම් සඳහන් කරන්න. එයාගේ ස්කින් එකට ගැලපෙන විදිහට අපි පාවිච්චි කරපු තෝරගත්ත ප්‍රොඩක්ට් ගැන. උදාහරණයක් විදිහට හිතන්න ජෝවිස් වලින් කරා කියලා. ඉතින් ජෝවිස් වල ඩ්‍රයි ස්කින් කියන එක යටතේ වියලි සමත් තියෙන කෙනෙකුට අපිට ඒක පාවිච්චි කරා කියලා මෙතන ඒ අදාළ නිෂ්පාදන සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ සත්කාරය කිරීමට පෙර තත්ත්වය. ඉතින් අපි දැන් යම් සත්කාරයක් කරා කියන්නකො එතන එයාගේ දැන් මූණේ තත්ත්වය තිබ්බේ ගොඩාක් තෙල් සහිත නම් ඔයාලට කියන්න පුළුවන් මෙතන මේ වගේ දේවල් තිබුණා, black heads, white heads තිබුණා. ඒ වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ පසු තත්ත්වය. ඉතින් පසු තත්ත්වය ඔයගොල්ලෝ ඊට පස්සේ ක්ලෙන්සර් ටෝනර් කරලා ඒ ඔක්කොම මසාජ් සියල්ල කරාට පස්සේ මූණට ආපු වෙනස ගැන මෙතන සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට නැවත මේ සේවාදායකයා ආපුවාම කරන්න වඩාත් පහසු වෙනවා මේ කන්සල්ටේෂන් ෂීට් එක තිබ්බහම. ඉතින් මේව ඇත්තටම ඔයගොල්ලෝ කන්සල්ටේෂන් ෂීට් එක ෆලෝ කරලා මේව කරගත්තාම ඔයගොල්ලන්ට ඊළඟට කස්ටමර් ආවම වඩාත් පහසුයි යාගේ තොරතුරුත් එක්ක වැඩේ කරගෙන යන්න. ඉතින් අපි ඉස්සෙල්ලා අදාළ සේවයේ තොරතුරු සඳහන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඊළඟට අපි පාවිච්චි කරන්න ඕනේ අපේ පැත්තෙන් එනදී. ඒ කියන්නේ කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා. ඉතින් මෙතනදී අනිවාර්යෙන් අපි සේවය කරන අපේ නම සඳහන් කරන්න ඕනේ. රූපලාවන්‍ය ශිල්පියාගේ නම අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ සේවාවෙන් පසු ලබා දුන් උපදෙස්. අනිවාර්යෙන්ම ආෆ්ටර් කෙයාර් සර්විස් ගැන උපදෙස් දෙන්න ඕනේ. මොකද දැන් ඉස්සෙල්ලා මම සේවා දත්ත තොරතුරු සටහනේදී අපි ඇඩ්‍රස් එකක් ගැන කිව්වා මතක ඇති නේද? ඒ ඇඩ්‍රස් එකක් අපි ගන්නෙ මොකටද? ඒ ඇඩ්‍රස් එකක් ගන්නෙ ඇත්තටම එයා ඉන්න ප්‍රදේශය තහවුරු කරගන්න. ඉතින් මේ ප්‍රදේශය අනුව අපි සන්ස්ක්‍රීන් මෙහෙම එයාට නිර්දේශ කළොත් අපි SPF වගේ ගැන සැලකිලිමත් වෙලා තමයි අපි එයාට ඒ සන්ස්ක්‍රීන් එක නිර්දේශ කරන්න ඕනේ. ඉතින් සේවාවෙන් පසු ලබා දුන් උපදෙස් අනුව අපිට සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න කියන්න පුළුවන්. ඒ වගේම ආයෙ මාසෙකින් පස්සේ එන්න කියන්න පුළුවන්. ඒක මේන්ටේන් කරගන්න ඕනේ. ප්‍රොඩක්ට් ගැන කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි එතනදී බලාපොරොත්තු වෙන දේ. ඊට පස්සේ අපි අනිවාර්යෙන් යාට නැවත පැමිණීමේ දිනයක් කියන්න ඕනේ. ඊට පස්සේ සේවාව පිළිබඳ අදහස. අනිවාර්යෙන් මේක අපේ ක්ලයන්ට්ගෙන් ගන්න ඕන දෙයක්. මොකද මෙතනදී එයාගේ මේ අදහස සඳහන් නොකරුවොත් අපිට එයා එකෙන් සැටිස් වුණාද කියන එක තහවුරු කරගන්න බෑ. ඒක අනිවාර්යෙන් මෙතනදී සඳහන් කරගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට රූපලාවන්‍ය ශිල්පියාගේ අස්සන සහ දිනයත් ඒ වගේම සේවාදායකයාගේ අස්සන සහ දිනයත් සඳහන් කිරීම අතිශයින් වැදගත්. ඉතින් මේවා තමයි අපිට කන්සල්ටේෂන් ෂීට් එකක
නිවැරදිව ගලපන්න ඕන දේ. ඉතින් මෙතෙක් වෙලා මේ වීඩියෝ එක රැඳී සිටියාට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලෝ මේ YouTube channel එක ඔයගොල්ලෝ දන්න හිතවතුන්ට share කරන්න, subscribe කරන්න, comment කරන්න. ඔයගොල්ලෝ නොදන්න නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒ වගේම තමයි අනිවාර්යෙන් bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ වටිනා වීඩියෝ රසක් දැනගන්න පුළුවන්. සුබ දවසක්.